ආයිබෝවන් හස්තරේකා ශාස්ත්‍රයේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ රේඛා ශාස්ත්‍රයට අනුව කොහොමද ඔබට වර්මක් තියෙනවා කියලා දැනගන්නේ. ඔබට වර්මක් තියෙනවද කියලා දැනගන්න පුළුවන් ඔබේ අතේ ත්‍රිකෝණාකාර කතිර 3ක් ඔබේ අතේ ඇඳිලා තියෙනවා නම් ඒ වගේම ඔබට නොයෙකුත් විදියට මේ වර්ම පිහිටන්න පුළුවන්. ඔබේ ජීවිතේ සාර්ථක වීමට, ඔබේ ජීවිතේ විනාශ වීමට මේ දෙකටම අපිට මේ වර්මක් කියන එක ලැබෙන්න පුළුවන්. අපිට කුඩා අවදියේ සිට, ඒ කියන්නේ ඔබ ජීවිතේ පටන් ගත්ත දා සිට, ඔබ ඉපදුණු දා සිට මෙම වරම් මාලාව ඔබට එන්න පුළුවන්. කුඩා කාලේ ඔබට එන වරම ඒ කාලේ පෙන්눔 කරේ නැතු වුණාට ඔබ ලොකු වෙන්න ඔබ වැඩිහිටියෙක් වෙන කාලෙ වෙද්දී ඔබට මේ වරම් මාලාව ඔබේ ඇඟට එනවා. පොඩි කාලේදී ඔබට හිසේ කැක්කුම, ඒ වගේ අත්පය වේදනාව, යම් කිසි දේවල් පෙනීම, ඒ වගේ දේවල් ඔබට දැනගන්න පුළුවන්. හැබැයි ඔබ බලනවා ඒව දැනුණට ඔබට තේරෙන්නේ ඔබට මොකද්ද මේ වරමක්ද මොකද්ද කියලා. ඒ වගේ මේ සම්බන්ධ දන්නේ නැතුව හිටියොත් අනිවාර්යෙන් වෙන්නේ දරුවෙක් හෝ වැඩිහිටියෙකුට මේ වගේ දෙයක් තියෙනවා කියලා දැනගත්තන් පස්සේ මිනිස්සු කරන දෙයක් තමයි මෙයාට තියෙන මානසික ලෙඩක් කියලා වෛද්‍යවරුන් ළඟට රැගෙන යෑම. මේ විදිහට වෛද්‍යවරුන් ළඟට මේ වගේ දරුවෙක් හෝ වැඩිහිටියෙක් අරගෙන ගියොත් ඇත්තටම මේ දේ පේන්නේ නැති නිසා නොයෙකුත් ඔපරේෂන්, නොයෙකුත් දේවල් කරලා මේ මොකද්ද කියලා වෛද්‍යවරු සොයා බලනවා. හැබැයි කවදාවත්ම වෛද්‍යවරු කියන්නේ මේක ලෙඩක් නොවේ කියලා. එහෙම ලෙඩක් මෙයාගේ ඇඟේ නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි මේක අපිට හොයාගන්න අමාරු අවස්ථා එනවා. මොකද්ද මේ ලෙඩේ කියලා. අපි නොයෙකුත් දේවල් කරනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න හදනවා. ඒකෙන් හරියන්නේ නැතුනම අපි පන්සල්, ඒ වගේම දේවාලවල ගිහිල්ලා මේ දේ සුව කරන්න අපි උත්සාහය දරනවා. අපි වෛද්‍ය ප්‍රතිකාර වලට ගිහිල්ලා එතනින් මේ දේ හරියට හොයාගන්න බැරිනොත් අපි යන්නේ අනිවාර්යෙන්ම බුදුන් ළඟට. ඒ වගේම ඒත් එක්කම අපි දේවාල වලට අපි යනවා. ඒත් මේ දේ හරියට ඔබට හරි ගුරුවරයෙක් හම්බුනොත් ඔබට මේ හදලා දෙනවා. හැබැයි ඔය පොඩි කාලේ සිට ඔබට මේ දේ ලැබුණට ඔයාට ඒක අරගෙන කරන්න බෑ. මොකද ඔබට අනාගතයක් තියෙනවා. ඔබේ ජීවන ගමන ගොඩක් දුර යන්න, ඔබට ජීවිතේ ගොඩක් දුර යන්න ඔබ හිතාගෙන ඉන්නවා. කුඩා අවදි ආවන් පස්සේ ඇත්තටම තේරුමක් නැහැ, තේරෙන්නෙත් නැහැ. හැබැයි ඔබ බය වෙනවා. කිසිම වෙලාවක මේ වගේ දේවල් වලට ඔබ මානසික ලෙඩ කියලා හඳුන්වන්න එපා. අපේ ජීවිතේ පොඩි පිරිසකට තමා මේ වගේ දෙයක් ලැබෙන්නේ. ඒක තමන්ගේ පෙර ආත්මේ පින් පව් හැටියට තමා ඔබට ලැබෙන්නේ. තමන්ගේ ඥාතිවරයෙක්ගෙන් ලැබෙන මේ වරම් මාලාව ඔබේ වැඩිහිටි කාලයේදී ඔබට ඒක අරගෙන මිනිසුන්ට උදව් කරන්න ඔබට පුළුවන්. ඔබට කවදා හරි මේ දේ දැනගන්න නම් ඔබට කන්ට කොඳුරා එක දේවල් කියනවා වගේ ඇහි. ඒ වගේම ඔබට ඡායාවල් පේන්න පුළුවන්. හීනෙන්
නයි ඒ වගේ දේවල් ඔබට දැක් ගන්න පුළුවන්. ඒ වගේම Tamanට එක එක රූපම ඇවිලා පේන්න පුළුවන්. එතකොට ඔබට ඔබගේ හිසේ ලොකු බරක් ඔබට දැනෙන්න පුළුවන්. ඊට පස්සේ අත්පයේ වේදනාව ඔබට දැනෙන්න පුළුවන්. මේ විශ්වයේ තියෙන ඒ දේවල් ඔබට ලැබෙද්දී Tamanට එහෙම එක එක වේදනාවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබට මේ වරම්මාලාව හරියාකාරව පිහිටගෙන ඉන්න අවස්ථාවේ ඔබට එන්න පුළුවන්. මේවා කරගෙන ඉන්න අවස්ථාවේ ඔබට එන්න පුළුවන් එක එක නොයෙකුත් ප්‍රශ්න. මොකද ඔබට හොඳ නරක දෙකම අහන්න සිද්ධ වෙනවා. ඔබ මේ වරම්මාලාවක් ජීවිතේ කරනවා නම් ඔබ මේ දෙකටම හුරු විය යුතුමයි. මොකද ඔබට හොඳ කියන අයත් ඉන්නවා, බයින අයත් ඉන්නවා. ඒ නිසා ඔබ හරියාකාර වරම්මාලාවක් මේ වරම්මාලාව පිළිටගෙන ඔබ මිනිසුන්ට උදව් කරනවා නම් හැබැයි සල්ලි බලාගෙන මේ දේවල් කරන්න එපා. එහෙම නැතුව ජීවිතේ මිනිස්සෙකුට උදව් කරනවා කියන්නේ ඒකම ඇති ඔබට ඔබේ මතු ආත්මික හොඳ තැනක හොඳ විදියට ජීවත් වෙන්න. හැබැයි ඔබ සල්ලි බලාන කරොත් අනාගතේ ඔබ විනාශ වෙනවම තමයි. Tamanට හම්බෙන මොහොතින් ඔබ උදව් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි ඔබ මේ වරම්මාලාව හරි විදිහට හරි ගුරුවරයෙක්ගෙන් මේක ලබා ගත්තොත් ඔබේ ජීවිතේ ඔබට ලැබෙන මිනිසුන්ට උදව් කරන්න ලැබෙන අවස්ථා ගොඩක් ඔබට ලැබෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදී ඔබට පුළුවන් උපරිම ඒ අයට උදව් කරන්න. ඔබට සුබ දවසක් වේවා. මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.